හැමෝටම good morning. අද ඉරිදා උදේම බ්‍රෙක්ෆාස්ට් එකත් ලෑස්ති කරගෙන මම ක්ලාසස් කරන්න පටන් ගත්තා උදේ 7ට. මොකද අද උදේ 7 ඉඳන් මට ක්ලාසස් ඒ කියන්නේ ලෙක්චර්ස් තියෙනවා. ඒ නිසා ඉරිදා කියන්නේ මම සාමාන්‍යයෙන් බිසි දවසක්. මට දවසම ඔන්ලයින් ලෙක්චර්ස් තියෙනවා. ඒ නිසා මේ ඉතින් මම කෑම එකත් ළඟ තියාගෙන ලෙක්චර් එකත් කරන ගමන් ඉන්නේ. මේක ඉවර වෙලා මේ ලෙක්චර් එක ඉවර වෙලා මට තව ලෙක්චර් එකක් තියෙනවා. පොඩි බ්‍රේක් එකක් විතරයි ඒ දෙක අතර මැද තියෙන්නේ. ඉතින් ලන්ච් එක ගන්න වෙන්නේ දෙවනි එකත් ඉවර වෙලා පැය 6ක් කරන්න තියෙනවා. ඉතින් පළවෙනි එක ඉවර වෙලා ටක් ගාලා සාරියක් ඇඳගත්ත පැය භාගයක් ඇතුළත මට හරියට ඇඳ ගන්නත් බැරි වුණා. දෙවෙනි එක පටන් ගත්තා මේක අලුත් බැච් එක. අද තමයි පටන් ගත්තේ. ඉතින් මම මේගොල්ලන්ට කෝස් එක කොහොමද වෙන්නේ? මම උගන්වන්නේ ඉතිහාසය. ඉතින් ඒක කොහොමද පේපර් එක හැදෙන්නේ? එතකොට මොනවද තියෙන මාතෘකා අපිට ඉගෙන ගන්න ඒ දේවල් ගැන තමයි මේගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ. පළවෙනි දවස නිසා සාරියකුත් ඇඳගෙන ඉතින් ලස්සනට ගියා. පළවෙනි දවසේ ඒගොල්ලන් මාව දකින්නත් එපැයි. වොයිස් එක විතරක් අහලා හරියන්නේ නැහනේ. ඒ නිසා. ඉතින් මම මේගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා කොහොමද මම උගන්වන්නේ ඒ දේවල් වෙන්නේ කියලා. ඊට පස්සේ ක්ලාස් එකෙන් පස්සේ මම වර්ක්අවුට්ස් ටිකක් කරන්න පටන් ගත්තා. ඔයගොල්ලන් දැන් දන්නවා මම ඩේලි වර්ක්අවුට්ස් කරනවා කියලා යුනිවර්සිටි යන දවසට ඇරෙන්න. යුනිවර්සිටි යන දවසට රෑ වෙලා යන නිසා මට වර්ක්අවුට්ස් කරන්න වෙලාවක් නැහැ. ඉතින් මම මේ වර්ක්අවුට්ස් ටික කරන්නේ මගේ බඩට. මොකද මගේ බඩ වැඩි වෙලා. ඒ නිසා. ඉතින් වර්ක්අවුට්ස් ටික කරලා මට ඒක මගේ මනසටත් හොඳ රිලැක්ස් එකක් ඇඟට විතරක් නෙමෙයි. ඉතින් මම හරි සතුටින් වර්ක්අවුට්ස් ටික කරනවා. අනිවාර්යයෙන්ම දවසට විනාඩි 20ක් පැය භාගයක් වගේ වර්ක්අවුට්ස් කරනවාමයි මම මේ හරියටම කරනවද කියලා දන්නේ නැහැ. මම YouTube එකෙන් බලාගෙන තමයි වර්ක්අවුට්ස් කරන්නේ. ස්ටෙප්ස් එහෙම බලාගෙන. ඉතින් ඊට පස්සේ ඉතින් වොෂ් එකක් එහෙම අරගෙන නංගිමයි දෙන්න මේ ඩිනර් එක රෙඩි කරනවා. අපි දෙන්න හිතුවා නූඩල්ස් කන්නම් කියලා. ගැස්ට්‍රයිටිස් තියෙන මට නූඩල්ස් කන්න හොඳ නැති වුණාට ආසාව පැත්තක දාන්න බැරි නිසා එක දවසකට කමන්නේ කියලා නූඩල්ස් හදන්නේ අපි දෙන්න. ඉතින් මං කිව්වා එහෙනම් ඔයා හදන්න මම හදන්නම් ඔයා වීඩියෝ කරන්න කියලා. නැත්තම් මම තනියෙන් වීඩියෝ කරගන්න එපේ. ඒ නිසා. ඉතින් ඉස්සෙල්ලාම මේ මට සරකන්න බැරි නිසා අපි ෆ්‍රෙෂ් මිල්ක් චීස් එහෙම දාලා ඒක සැර නැති කරගන්න හදන්නේ, චීසි කරගන්න හදන්නේ. මං ඉස්සෙල්ලාම පෑන් එකට කිරි දාලා ඒකට නූඩල්ස් තඹපු වතුරෙන් චුට්ටකුත් දැම්මා. ඊට පස්සේ මේ චීස් එකක් හම්බුණා මට. පොඩි ගිෆ්ට් එකක්. ඉතින් ඒ චීස් එකෙන් චීස් කෑල්ලකුත් මම දානවා මගේ කිරි එකට. ඊට පස්සේ මම ඒක හොඳට කලවම් කරලා මේ හැපි කව් චීස් එක මෙල්ට් වෙන්න ටිකක් මේ වෙලා යනවා. ඉතින් හැපි කව් චීස් තමයි මට හම්බුනේ. ඒක මම දැම්මා. එක කෑල්ලක් දාලා ගෑස් එකත් ටිකක් අඩු කරලා ඒක හොඳට මේකේ කියන්නේ අර ෆ්‍රෙෂ් මිල්ක් එකේ දිය කරන්න තමයි යන්නේ. ඉතින් ඒක එහෙම හොඳට දිය කරලා ඒක ටිකක් තික් වෙනකන් ඉන්න ඕනේ. මං ආසයි මේ විදිහට හදන කෑම එකට එක එක වැඩ දාන්න. ඉතින් ඒක තික් වෙනකන් ඉඳලා අපේ නංගි ඇස්සේ මගේ ගර්කින් ගෙඩිය කනවා. මං ගර්කින් ගෙඩියක් කපලා ගත්තා. එයා ඒක හොඳට කනවා. මං ඔය හදන ගමන් එයාට බනිනවා මගේ ගර්කින් එක කනවා කියලා. ඔය අත දික් කර කර බනින එක කරන්නේ. ඊට පස්සේ අර මේ නූඩල්ස් එකේ රස පැකට් එකයි නූඩල්ස් එකයි දෙකම දාලා මම දැන් ඒ දෙක හොඳට කලවම් කරගත්තා. කොහොමද ලස්සන මගේ නූඩල්ස් එකේ. ඊට පස්සේ දැන් ඉතින් බෙදා ගන්න යන්නේ. මම එක වැඩ දාලා ලස්සනට බෙදා ගන්න ගියාට හරියේ නෑ. කොහොම වැඩ දාලා ලස්සනට බෙදා ගන්න ගියා ඒක හරියේ නෑ. ඒ නිසා මම කරපු වැඩේ නිකන් ඒක බෙදාගත්තා. බෙදාගෙන ඉවර වෙලා මම ඒකට ගර්කින් කෑලි දෙක තුනකුත් තියාගත්තා.
පිඟානට ඔහම දාගෙන ලස්සන වෙන්න බර්ගර් කෑලි 2-3කුත් තියාගත්තා ඔයගොල්ලන්ට කියන්න. නූඩල්ස් එක මාරම රසයි. මේ අර මැගී එකේ අලුතෙන් ගෙනාපු නූඩල්ස් එක මම වැඩ දාලා හදාගත්තේ. ඊට පස්සේ ඉතින් ඩිනර් එක අරගත්තා. අදට ඉතින් එච්චරයි. බයි බයි.